ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කර සිටනවා පැමිණ සිටින ඔබ සියලු දෙනාටම මව්බිමේ එක් බව සුරකිමින් අනාගත දැහි රන්දුරට විවර කරනු පිණිස සිංහ සෙයියාවෙන් රණබිමට වැද රුපු නොද සිඳ බිඳ මේ භූමිය පුරා විසිරුවාලෝ පුෂ්පෝපහාර දැක්වීම සඳහා අනෙවරකම් to the members of the Sri Lanka Army, Navy, Air Force, Police and Civil Defence Force for sacrificing their own lives for a prosperous future. 2023 And the Commander-in-Chief of the Armed Forces, Honourable Ranil Wickremesinghe. 2023 දී අභිමානවත් රණවිරුවෙකු ලෙස පෙරට යමින් රණක්ෂිතයට ගෞරවාන්විත පෙළපාලියක් තවත් සුළු මොහොතකින් ரණவிரு செம்பரும் ஸ்மாரக பூமி ரீதியில் பங்களிப்பை வழங்கி தற்போது ஓய்வில் உள்ள படைவீரர்கள் தாயகத்துக்கு சமாதான Tri-Forces Marching Band, disabled military veterans who have been instrumental in many wartime operations, the next of kin of those brave souls who have laid their lives on the line and never returned home. School බාලිකාවන් සහ දැනට සේවයේ නියුතු නිලධාරීන් සහ ප්‍රවිෂ්ඨ වීමෙන් අනතුරුවයි මේ අභිමානවත් රණවිරුවන් සිහි කරමින් අද නිදහසේ අරුණැල්ල අපේ රටේ හැම බිම් මඟලක්ම සිපගන්නේ බොහොම සුන්දරව බොහොම දයාබරව මේ රටේ උතුරේ සිට දකුණ දක්වා ජීවත් වෙන This is a very heartfelt ceremony where we pay tribute and our heartfelt gratitude to all those who are part of that ruthless war and give up their lives, their livelihoods to defend our nation. So ආසන්න කාලයක් මුළුල්ලේම මේ රටේ ජීවත් වන හැම ජන කොට්ටාසෙක් ආවර්ජනය කිරීම සඳහා රණවිරු සේවා අධිකාරිය සන්නද්ධ සේවාවන් හා එක්ව අපට ආශිර්වාද කොට වහන්සේගේ ධෛර්යයෙන් අප ශක්තිමත් غوثنا محي الدين عبد القادر الجيلاني رضي الله تعالى عنه وإلى روي شيخنا مولك مزيدا واعف عنا يا كريم يا رحيم يا الله اللهم احفظنا واحفظ بلادنا من جميع الآفات والمصيبات والأخطار ومن شر වෙනුවෙන් යාඥා කරමු. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය. ඔහු දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියනු ලබන්නෝය. මෙසේ වදාලා වූ தற்போது 2023 தேசிய படைவீரர் நினைவு தின நிகழ்வில் ராணுவ வீரர்களை நினைவு கூறும் வாசகத்தை சமர்ப்பிக்கும் தருணம். කැමැතුමාට අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට
මීළඟට රණවිරු ස්මාරකය වෙත පුෂ්ප පහර දැක්වීම සඳහා ආරාධනය අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මැතිතුමාට එදා මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකාධිපති ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති නන්දන සේනාධීර විශ්‍රාමික මැතිතුමන්ට එතුමන්ලා රණවිරු ස්මාරකයේ වට බැඳී විශිෂ්ටයන් අතර විශිෂ්ටයකු වන්න.